අනේ පුතේ මං කියන දේ අහපන්. උඹ ඔය ගන්න පඩියත් එක්ක ලෝන් එකක් දාලා ඔච්චර ලොකු ගානක බයික් එකක් ගත්තම උඹ හැම පැත්තෙම ඉර වෙනවා බං. ඒකයි මම මෙච්චර කියන්නේ. මගේ වයසේ අනිත් යාළුවෝ ඔක්කොටම වගේ බයික් තියෙනවා. මට විතරයි බයික් එකක් නැත්තේ. අනිත් එක උන්ගේ අම්මලා තාත්තලා උන් සාමාන්‍ය පෙළ ලියලා ඉවරන ගාම බයික් අරන් දුන්නා. අපිට කොහෙන්ද ඉතින් එච්චර පිනක්. උඹ හොඳ ආකාරවම දන්නවා පුතේ. ලක්ෂ 12ක් දීලා උඹ ඔය කියන බයික් එක අරන් දෙන්න මල් ළඟවත් කමක් නැහැ කියලා. අනික මල් ළඟ සල්ලි තිබ්බනම් උඹට ඔය බයික් එක අරන් නොදී ඉන්නේ නැහැ කියලාත් උඹ නොදන්නව නෙවෙයිනේ බං. ඉතින් ඒක තමයි මං මගේ සල්ලි වලින් ගන්න හැදුවේ. මං අම්මගේ සල්ලි ඉල්ලුවේ නෑනේ. සල්ලි උඹේද මගේද කියන එක නෙමෙයි පුතේ මෙතන තියෙන ප්‍රශ්නේ. ඔය ලෝන් එකට පඩියෙන් භාගයක්ම කැපිලා ගියාම ඉතිරි වෙන සොච්චමත් මදි වෙයි බං බයික් එකට තෙල් ගහ ගන්නවත්. අඩුම ධර්මේ උඹට වැඩිට අඳින්න රෙදි කෑල්ලක්වත් ගන්න කීයක්වත් නැති වෙයි. ඒකයි මම මෙච්චර කියන්නේ. නැතුව මේ ගමේ අනෙත් පුංචුන් වගේ උඹත් බයික් එකක නැගලා යනවා බලන්න මමත් ආස නැතුව නෙමෙයි පුතේ. නන්දේ කොහමද ඉතින්? උංග කාලෙකින් මට මේ පැත්තේ ඇවිල්ලා යන්න එන්නත් බැරුණා. හොඳින් ඉන්නවා පුතේ. ට්‍රේනින් එක ඉවර වෙලා පුතා යාපනයේ පැත්තේ කැම්ප් එකකලු නේද දැන් ඉන්නේ? අනේ ඔව් නැන්දේ. නැන්ද කොහමද දන්නේ මම යාපනයේ ඉන්නේ කියලා? මට පුතාගේ අම්මා ගේ සතේ පොලේදී හම්බුණානේ. අම්මා තමයි මට විස්තරේ කිව්වේ. මොකද නැන්දේ මේ ආකාශ මූණේ එල්ලගෙන ඉන්නේ? බයික් එකක් ගන්න දැම්ම හදිස්සි වෙන්න එපයි කිව්වයි කියලානේ ඔය මූණ එල්ලගෙන ඉන්නේ පුතේ. උඹවත් මේක තේරුම් කරපංගු බං අපේ අම්මට. දැන් කාලේ කොල්ලෙක්ගේ ලොකුම හීන තමයි බයික් එකක් ගන්න එක. ඕක කිව්ව වෙලාවේ ඉඳන් අපේ අම්මගේ චුරු. දෙන්නත් එක්ක එනම් කතා කර කර ඉන්නකෝ. මං ගිහිල්ලා කහට ඩිංගාවක් කරන් එන්න. අනේ කරදර වෙන්න එපා නැන්දේ. මම දැන් යන්නත් ඕනේ. අනේ මොන කරදරයක්ද දරුවෝ? මොකෝ පුතා අපේ ගෙවල් වල හැමදාම එනවයි. ආකාශ් මම දැන් උඹලා අම්මට මොකද්ද තේරුම් කරලා දෙන්න ඕනේ? ලෝන් එකක් ගහලා මම බයික් එකක් ගන්න හිතන් ඉන්නේ. මට ලෝන් එක හිමීට ගෙවාගෙන යන්න පුළුවන්. ඒක නෙවෙයි ප්‍රශ්නේ. උඹට පුළුවන් නම් අපේ අම්මව කොහොම හරි කැමති කරලා දීපන්කෝ. මේ ආපන් ආකාශ්. අම්මා දෙයක් එපා කිව්වොත් ආයෙ දෙතුන් පාරක් හිතන්න එපා. උඹේ හිනේ කොච්චර ලකුණක් කමන්නේ. ඒ හිනේ අතෑරලා දාපන්. මොකද උඹටයි මටයි පේන්නේ මේ ඇස් දෙකට පේන මට්ටමේ දුර විතරක් වුණාට අම්මලට ගව් ගානක් දුර පේනවා බං. ඉඳලා හිටලා මමත් අම්මට කෑ ගැහුවට මගේ හිතත් හොඳටම දන්නව බං. මට උණක් හෙම්බිරිසාවක් හැදෙනවටත් අපේ අම්මා බයයි බං. ඒ තරම් ආදරයක් මේ ලෝකේ කොහෙවත් නැහැ. මචං උඹට පිං මට ඒක තේරුම් කරලා දුන්නට. අම්මා අකමැති නම් මං ওই බයික් එක නිකන් දෙනවා කිව්වත් මේ ගෙදරට ගේන්නේ නෑ බං. මොකද අම්මා කියන්නේ මගේ පණ බං. මම අද ඉන්න තැනට එන්න ඔබ ඔබේ හීන කීයක් නම් කැප කරන්නේ නැද්ද? මගේ ජීවිතය ලස්සන කරන්න ඔබ වැගිරූ හැම දහඩිය බිඳුවකටම මම සදා ණය ගැතී යම්මේ. ලෝකයම මාව අත්හැරපු දවසටත් මගේ වැරදි අස්සේ මාව පිළිගන්න එකම කෙනා ඒ ඔබයි අම්මේ. දෙවෙනි බුදුන් ලෙස ගෞතම බුදුන්ගේ පවා ඇගයීමට ලක් වූ ඒ කාන්තාරත්නය ඔබයි අම්මේ. මගේ රත්තරන් අම්මට
සුබම සුබ මව්වරුන්ගේ දිනයක් වේවා.